අපේ ගට් හෙල්ත් එකට ඉතා වැදගත් දේවල් දෙකක් තමයි ප්‍රීබයොටික්ස් සහ ප්‍රෝබයොටික්ස් කියන්නේ. ගොඩක් අය මේ දෙක එකම දෙයක් කියලා හිතනවා. නමුත් ඇත්තටම ඒවායේ වෙනසක් තියෙනවා. ප්‍රෝබයොටික්ස් කියන්නේ අපේ බඩවැල් තුළ ජීවත් වෙන හොඳ බැක්ටීරියා. ඒ කියන්නේ සජීවී ශුද්ධජීවීන්. මේවා යෝගට්, කෙෆීර් සහ වෙනත් පැසුණු ආහාර වලින් ලැබෙනවා. ඒවා ආහාර ජීර්ණය පහසු කරලා ප්‍රතිශක්තිකරණ පද්ධතියටත් සහාය දෙනවා. අනිත් පැත්තෙන් ප්‍රීබයොටික්ස් කියන්නේ ඒ හොඳ බැක්ටීරියා වලට ආහාරයක් වගේ වැඩ කරන තන්තුමය ද්‍රව්‍ය. කෙසෙල්, ලූණු, සුදු ලූණු, ඕට්ස් වගේ ආහාරවල මේවා බහුලයි. සරලව කියනවා නම් ප්‍රෝබයොටික්ස් කියන්නේ හොඳ බැක්ටීරියා. ප්‍රීබයොටික්ස් කියන්නේ ඒ බැක්ටීරියා වලට දෙන කෑම. ඒ නිසා ගට් හෙල්ත් එක හොඳින් පවත්වා ගන්න නම් මේ දෙකම සමබරව ලබා ගැනීම ඉතා වැදගත්. ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, අපේ channel එක subscribe කරන්න. ඔයාලට නිරෝගී සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.